සරුංගල් සැනකෙලිය ගැන ගොඩක් තොරතුරු කියලා තියෙනවා. මැලේසියාවේ වගේම තායිලන්ත සරුංගල් සැනකෙලිය ගැන අපි කිව්වා. ඉතින් මේ සරුංගල් වල තියෙන වෙනස්කම් බලන්න මේ සැනකෙලියේ අද දවසේ ඉදිරිපත් කරනවා. සතුන් ජාත්‍යන්තර සරුංගල් සැනකෙලියේ තුන්වැනි දවස තමයි මේ. තුන්වැනි දවසත් නිදහසේ සරුංගල් යවන්න තමයි ජාත්‍යන්තර සරුංගල් ලෝකයින්ට තිබුණේ. ඉතින් අපේ ලෝකයොත් ලංකාවේ ගරායකා හිම අහසට යවලා ලෝකෙම පුදුම කළා. සතුන් වල පුදුම හුළඟක් තියෙන්නේ. පේනවනේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි රටවල් 44ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තායිලන්තයේ 44 වෙනි සතුන් ජාත්‍යන්තර සරුංගල් සැනකෙළියේ 3 වෙනි දවසේ නිමාවටපත් වෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ මේ සියලු තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අපි තායිලන්තයට ආවේ ශාන්ති ට්‍රැවල්ස් අනුග්‍රහයෙන්. ඉතින් චතුරංග ලක්ෂාන් සමගින් මම සුනෙත් වෙඩිවර්ධන තායිලන්තයේ 44 වෙනි සතුන් ජාත්‍යන්තර සරුංගල් සැනකෙළියේ සිට. තව එක දවසයි සතුන් ජාත්‍යන්තර සරුංගල් සැනකෙළිය පැවැත්වෙන්නේ. ඒ ගැන තොරතුරු හෙට කියන්නම්කෝ ඈ. Wake up, the wind is calling, kites are flying, the world is soaring from near and far. We come together, feel the magic, it's now.